අයිබෝවන් ඔයාගේ ජීවිතයේ ඕනි තරම් දැකලා ඇති බැලුම් පිපිරවීමේ තරඟ ඔයා සහභාගී වෙලත් ඇති බැලුම් පිපිරවීමේ තරඟවලට නම් හැබැයි ඉතින් මෙහෙම තරඟයක් නම් ඔයා කිසිම දවසක දැකලා නැතුව ඇති ඒක එහෙමයි නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම අපි යමු අදත් තියෙනවා සුපිරිමාංග ටිකක් ඒ මොනවද කියලා බලන්න කොහොමද මෙයාගේ කට ඇතුලේ තියාගෙන ඉන්න පුංචි පුංචි මාළු රොත්ත හැම වීඩියෝ එකකටම එක විදිහේ අලුත් ඔරලෝසු පෙන්වන්න ඔයාලා බලනවා ඇති පුදුමයට කොහෙන්ද මේ තරම් ඔරලෝසු කියලා. හොයනවා ඉතින්. හොයාගන්නවා කොහොම හරි. ඔයාලා වෙනුවෙන් හොඳම දේ අරගෙන එන්න ඕනි නිසා. සිරින්ජ් එකෙන් මේකට මොනව දානවද කියලා නම් මෙතනදී කිසිම සඳහනක් තිබුණේ නැහැ. මොනව දැම්මත් ඉතින් මේ මඩ ටික යටට බස්සලා පිරිසිදු වතුර ටික උඩට එන එකනේ මෙතනදී සිද්ධ වුනේ. මේක තමයි ඔයාගේ ජීවිතේටම දකින පිස්සුම පෑන් කලෙක්ෂන් එක. ABC. බැලූ බැලමටම පේන්නේ මාළු පෙති වගේ නැත්තං මස් පෙති වගේ මොනවද දන්නේ මේ ගස් වර්ගෙනේ එලිමහනේ තිබ්බ උත්සවයක් පාටි එකක් විනාශ කරලා දාපු අයිස් කැට වැස්සක් රැවටුණා නේද ඔයත් ඇත්තටම පුටුවක් තියෙනවා කියලා මෙතන රිලව් මරන්න ඕනි නෑ රට පටවන්න ඕනිත් නෑ වියට්නාමේ පොල් වැවිලි කරුව වගේ මෙන්න මෙහෙම පොල් කඩන්න පුරුදු කරා නම් ඉවරනේ මෙහෙත් පෙන්නන්නද මරේ මරු ගැජට් තුනක් මෙන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් වාට මේ ලෝකේ එකම එක තැනයි තියෙන්නේ. ඒ තමයි බොලීවියාවේ ලෝක ප්‍රසිද්ධ සලාදේ උයූනි කියන තැන. පේනවා ඇතිනේ මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. මම දන්නේ නෑ මේ මැෂින් එකට පාවිච්චි කරන නම මොකක්ද කියලා. හැබැයි වැඩේ නම් මරු. මේ පොකට් එක අල්ලන විදිහ බලන් ඉන්නත් ආසයි. බොහොම කලාතුරකින්ලු දකින්න ලැබෙන්නේ ඒ වගේම බොහොම කලාතුරකින්ලු කැමරාවක පටිගත වෙන්නේ මෙන්න මේ වගේ ජයන්ට් ඇල්බිනෝ සී ටර්ටල් කෙනෙක්. පේනවනේ රෙමෝරා මාළු රොත්තකුත් මෙයාගේ ඇඟේ එල්ලිලා ඉන්නවා කියලා. මම හොයලා බැලුවා මේක ෆේක් වීඩියෝ එකක්ද කියලා. මොකද මේක මට එච්චරටම ෂුවර් නැති වුණ හින්දා. හැබැයි යාළුවනේ මේක Huawei 8 M9 වෙන්ජිකා එකේ තියෙන ස්පෙෂල් ෆීචර් එකක්ලු. උස් කඳු බිම්වල වගා කරන චීන ගොවියෝ පාවිච්චි කරන අලුත්ම ට්‍රාන්ස්පෝර්ටේෂන් ටූල් එකක් තමයි මේ මල්ටි ෆන්ක්ෂනල් ඉලෙක්ට්‍රික් 4 වීල් මෝටර්සයිකල් එක. ෆෝන්ස් හදන ෆැක්ටරි එකක් වගේ. පේනවා ඇතිනේ මෙතනදී මේ දෙන්න අතින් කෙරෙන වැඩේ. දෙවන්ත රාජාලියෙක් එහෙම නැත්නම් උකුස්සෙක් අහසේ තියාඹනවා වගේ මේ සරුංගලෙත් මරු. හැබැයි ඉතින් මට නම් ඊටත් වඩා හිතට ඇල්ලුවේ මෙන්න මේ නූල් පන්දුව. අපි පන දාගෙන නූල් එතුවට මේ ගැජට් එකෙන් නම් එච්චරම දඟලන්න දෙයක් නෑ වගේ. වසරේ ෆෝන් ලොක් එක.
කවුද කියන්නේ කළු පාට කැතයි කියලා? අවුල් කියලා. කළු කියන්නේ කොච්චර ලස්සන පාටක්ද යාළු. මෙන්න තියෙනවා මරු වාහන ටිකක් බලන්න මේ වගේ වාහන දැකලා තියෙනවද කියලා ඔයා මීට කලින්. මිනිස්සුන්ට මේ වගේ අදහස් එන්නේ කොහොමද කියලා ඇත්තටම හිතා ගන්නවත් බෑ. අපේ මිහිමත තියෙන සොබාදහමේ තවත් ආශ්චර්යයක් විදියට හඳුන්වන පෙබරවාරි අග සහ මාර්තු මුල වගේ විතරක් දකින්න ලැබෙන සංසිද්ධියක් තමයි මේ. ඇමරිකාවේ යොෂෙමිටි නැෂනල් පාක් එකේ තියෙන හෝස්ටේල් දිය ඇල්ල තමයි මේ දවස්වල සවස් කාලයට ගිනිගන්න දිය ඇල්ලක් වගේ මේ පේන්නේ. හේතුව තමයි ඉතින් මේ කාලයට හිරුවෙලිය දිය ඇල්ල මත පතිත වෙන ඇන්ගල් එක. හෙනාන් වල හදපු චයිනවල පළවෙනි ස්කයික්‍රේපර් ලැඩර් එකලු මේ. බැලූ බැල්මටම පේන්නේ iPhone එකක් වගේ. හැබැයි මේ කාන්තාවන් වෙනුවෙන්ම හදපු මේකප් කිට් එකක්. මේ ඇමරිකාවේ කැලිෆෝනියාවල තියෙන සෙකුවන් නැෂනල් පාක් එක ලෝකේ තියෙන දැවැන්තම ගස් එකතුව තියෙන්නේ මෙතනනේ. ජනප්‍රිය තායි ස්ට්‍රීට් ෆුඩ් එකක් විදියට හඳුන්වන කොකා කෝලා ස්ලෂ් එකක් හදන විදිහ බලමුද? මෙන්න මේ කම්ප්ලෙක්ස් එකේ හැම ඇපාර්ට්මන්ට් එකකටම තියෙනවා පූල් එකක්. කොහොමද? වැටුණා නේද? තමන්ගේ ජීවිතයේ අන්තිම හරිය ගෙවන පෝලබයා කෙනෙක් වගේ. අද දවසට මම මේ වීඩියෝ එක අවසන් කරන්න තෝරගෙන තියෙන්නේ මිත්‍රවරුනි පොත්වල පිටු නවලා සුපිරිම 3D ආකෘති නිර්මාණය කරන කලාකරුවෙකුගේ නිර්මාණ ටිකක්. එහෙනම් ඉතින් මේ ටිකත් බලන අතරේ තවමත් බැරි වුණා නම් මේ වීඩියෝ එකත් ලයික් කරලා channel එකත් subscribe කරලා notification උත් on කරගන්න. ඒ වගේම මෙන්න මෙතන තියෙන ඔයාට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. මම එනම් අදට මෙතනින් නවතිනවා. පරිස්සමට ඉන්න. ඔයාලට ජය.